hi guys. අද අපි ගමනක් යන්න කියලා හිතුවේ. වාහනයකුත් තියෙනවා අපිට අද. කවුද අපේ ශෂී කියනවා යන තැන අපි මං හිතන්නේ. අපි අද යන්න හදන්නේ ජෙන්ටින් අයිලන්ඩ් වලට. ඒක හැමෝම දන්න පැත්තක්. එතන අපි පොඩි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් වගේ කරන්න යන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. අපි එතනට ගිහිල්ලා ඔයාලට අද අපි කරගෙන ආපු වීඩියෝ නැතුව නේද? කරගෙන ආපු concept එක නැතුව අලුත්ම විදිය වැඩක් මේක. එතනට ගිහිල්ලා බලමු. ගියාට පස්සේ ඔයාලට විස්තර ටික දෙන්න. දුක හිතන ආරංචියක් තියෙනවා අපේ පැතුමා. කියන්නේ වීඩියෝ වල අපි කියන්නේ අපිට අත්‍යවශ්‍යම කෙනෙක්. ඇත්තටම පොඩි වීඩියෝ ගානක විතරයි සෙට් වෙන්න හම්බුනේ. මොකද වැඩ තියෙනවා, වැඩවලට බිසි වෙනවා. ඒ නිසා මේ කියන්නේ මෙයාට පෞද්ගලික කරනව නිසා මේ ගමනට එන්න බැරි වෙනවා එයාට. ඒක ඔයාලට කියන්න බැරි වුණා. වෙන එකකින් ඇත්තටම මම තව ගමන් තියෙනවා ඇති වෙනකන් දාගෙන මේකට යාට එන්නම බැරි. එතන රීසන් එකක් නැහැ නේද? රීසන් එකක් නැති. ඔව්. බලමු ඉස්සරහට අනිවාර්යෙන් අපිට දුකයි ඇත්තටම. මොකද අද ඇත්තටම දාලා යන්නත් නිකන් අවුල් වගේ. මේ දවස් අපි ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරා අපි ඔක්කොම. ඒත් අද ඕනම තැනකදී අවසාන මොහොතේදී පොඩි අවුලක් ගියා. එහෙනම් අපි ඉස්සරහට යන ගමන් හම්බෙමු. අපේ ගමන යන ගමන් අපිට මොකක් හරි ආශිර්වාදයක් ගන්නත් එක්ක කියලා මේ පන්සල මෙහෙ සෙන්තුල් පන්සලට ආවා අපි. පන්සලට ඇවිල්ලා පොඩ්ඩක් වැඳලා කරලා එහෙම කරලා ගමන පටන් ගන්න හැදුවේ. ඔව් පිරිත් නූලක් බැඳගෙන. මොකද අපිත් ෆස්ට් ටයිම් නේ. ලොකු දුර ගමනක් යන ෆස්ට් ටයිම් එක. අනික අපේම වාහනයක මෙච්චර දුර ගමනක් යන ෆස්ට් ටයිම් එක මේක. ඒකින් අපි පොඩ්ඩක් ආශිර්වාදයක් අරගෙන මේ පන්සලේ හාමුදුරන් කියලා හැම යන්නේ කියලා බැලුවා. අපි අඳුරන්නෙත් නෑ හාමුදුරුවෝ. අපි බලමු මේ ඉස්සරහට මොකද වෙන්නේ. අපි හිතනවා පොඩි වැහි ලකුණකුත් තියෙනවා. අපි හිතනවා වීඩියෝ එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. එන ගමනොත් මගදී මේ පොඩි පොඩක් ඇල්ලුවා. සෙට් වුණා. හරියනම් අපි අතුලට ගිහිල්ලා ඇවිල්ලා සෙට් වෙමු. දැන් අපි හාමුදුරුවන්ව බෑ දැකලා ආශිර්වාද අරගෙන ආව පිරිත් නූලක් එහෙමත් බැඳගෙන දැන් ඉස්සරහට ගමන ගන්නවා නේද? ඉස්සරහට තමයි අපිට ගමන තියෙන්නේ ඇත්තටම. තාම කේල්ල වලින් එළියටවත් ආවේ නැහැ හරියට. තාම කේල්ල ඇතුළේම තමයි ඉන්නේ. බලමු නේද අපි දැන්. ඔව් දැන් අපි ඉස්සරහට තව තැනකින් නවත්තන්න ඉඳන් ඉන්නවා. අපි ලන්ච් එක ගන්න. අපි තාම ලන්ච් එක ගත්තේ නැහැ එන ගම. අපි යන ගමන් තව විස්තර දෙන්න යන ගමන් කතා කරගෙන. ඔන්න ගයිස් දැන් අපි ගමනේ භාගයක් වගේම භාගයක් වගේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ටෙම්පල් එකට ගිහින් එතන වැඩ ටික කරලා දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි කේල් වලින් පොඩක් නෙවෙයි කේල් වලින් ගොඩක් එළිය දැන් ඉන්නේ. දැන් කැලේ වගේ හරියක් තියෙන්නේ. මාරම ලස්සන තැනක්. කියන්නේ අර කාලෙකින් දකින්න නිසාද මන් දන්නේ නැහැ. කාලෙකින් ওই ගස් කොළ දකින්න ඉඳද මන් දන්නේ නැහැ. මාරම ලස්සනයි මේ පැත්ත. ලංකාවේ නිකන් නුවර වගේ පැත්තක්. ඔව් නුවර පිරාදෙනිය ලයින් එක තියෙනවනේ. දැන් අපි ශෂී තමයි පළවෙනිට වාහනේ අරන් ආවේ. ඊට පස්සේ එක්ස්චේන්ජ් වුණා. අපි දිමුත් දැන් අරන් යනවා. දැන් මෙතන මම දිමුත් ශෂී එතකොට අපි අමිත් අය ඉන්නවා. වාහනේ ඔක්කොම අරන් යනවා දැන්. ඔක්කොම ලයිසන් උත් තියෙනවා නේ. ලයිසන් උත් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ලයිසන් තියෙනවා.
ඉස්සරහට එන මොනවද අපිට තියෙන අභියෝග කියලා වැස්සොත් එහෙම මොකද වෙන්නේ ඒවා මේවා ඔක්කොම අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට වලින් ඇදිනා පොඩි වැස්සකතියක් තිබ්බා නම් හැබැයි මේ පැත්තට නම් එහෙම වෙනුමක් නැහැ දැන් අපේ මේක පළවෙනි එක්ස්පීරියන්ස් එක ජෙට්ලින් අයිලන්ඩ් යන මේ මැලේසියා ආවට පස්සේ අපි කියන්නේ මායිදිමුතුයි කවුද අපේ අමිත් අයියා වගේ ඉඳලා ජෙට්ලින් අමිත් අයියා ගිහිනුත් නැහැ අපේ විතනෝල්සෝ ගිහිනුත් නැහැ ජෙට්ලින් අයිලන්ඩ් ශෂිනා ගිහින් තියෙනවනේ කියලා දෙනවනේ නැද්ද අපේ ඒ කියන්නේ අපි මෙතන කවුරුත් තාම ජෙට්ලින් අයිලන්ඩ් මේ එක්ස්පීරියන්ස් එකට ගිහිල්ලා නැහැ ඔව් අපි යන්නේ ග්‍රැබ් වල නෙමේ අපේම වාහනේ කියන්නේ ඒක හින්දා තමයි මේ කීවේ මේ එක්ස්පීරියන්ස් එකට ගිහිල්ලා නැහැ කියලා ජෙන්ටි අපි එහෙනම් මේ හරි ලස්සනට පේනවා ඇත්තටම මේ අපි වීඩියෝ ක්ලිප්ස් දාන්න පුළුවන් වෙයි අපිට බලමු ඉස්සරහට ඔව් දැන් තැනකින් අපි හරි කන්න නවත්තන්න ඕනේ කට්ටියටම බඩගිනි දැන් හොඳටම මේ අපි හයිවේ එකක ඉන්නේ දැන් නවත්ත ගන්න බැරුව අපි ඉන්නේ ඒක තමයි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවේ දැන් කට්ටියම චිල් එකේ යනවා සින්දුවක් අහගෙන මඩ පාරක් අහගෙන බූට් කාපු අය වෙනම පැත්තේ බූට් එකක් අහගෙන මේ කට්ටිය යනවා එහෙනම් අපි ඉස්සරහ සෙට්ටමු මේක වෙනම වයිබ් එකක් අපිට කැමරාවට පේනවට වඩා අපිට ඒක වෙනම ආතල් ලෑම් වෙන දෙන්නේ අපි න ඉස්සරහට යනවා අපි එනගමුණුත් ඔයාලට කිය ආවා වගේම කිව්ව ගමන් දැනක් හම්බුණා අපිට කෑම ගන්න කියන පාර්කයක් වගේ දැනන්නේ ඔව් මේ කියන්නේ අර ලොන් වෙහිකල්ස් පාක් කරන පාක් එකක් තමයි පාක් එකක් කියන්නේ ඒගොල්ලෝ රිස්ක් කරන දණක් එතන හැබැයි වාහන මේ කා ඔය ජීප් එහෙම නවත්තලා තියෙනවා දැක්කා ඒකින්ද අපිත් පොඩ්ඩක් නවත්ත ගත්තා කට්ටිය බඩගින්නෙත් එක්කනේ හිටියේ බඩගිනියේ ඒකත් එක්ක අපි ඊයේ ගොඩක් වැඩ ටිකක් කරා ඊයේ ගොඩක් රැ වෙනකන් හිටියා ගොඩක් ඉවර කරලා ඊට පස්සේ උදේ වැඩ වගේකට ගිහිල්ලා එහෙමම තමයි අපි මේව ආවේ ඊට පස්සේ කේල් වල ඉඳන් එළියට එනකන් ඇවිල්ලා ට්‍රැෆික් එකේ ඇවිල්ලා දැන් තමයි අපි මේ කන්න නැවැත්තේ අයිනකට ඉතින් අපි බලමු ඉස්සරහද වීඩියෝ ටිකෙන් මෙතන මේ ප්ලේස් එකත් ඇත්තටම මාරම ලස්සනයි මේ නැවැත්ත වල මෙතන නවත්තන්න හිතුණා ඒකමයි විමුක්ත කියලා අයිනකට කරේ මේ හරිය ඉතින් අපි ආ වීඩියෝ වලින් ගේන්න නේද ඔව් මෙතන මාරම ලස්සන ප්ලේස් එකක් ඇත්තටම මේ අපි දැන් එහෙමුනොත් බඩට ටිකක් මොනවා හරි දාගෙන අපි ඔව් කාලා ඉවරේ ගමන කන්ටිනියු කරන්න ගමන ඉස්සරහට කන්ටිනියු කරන්න එතකන් හම්බුනේ. Hi guys අපි දැන් කාලා ඉවරයි දැන් අපි ආයෙත් ස්ටාර්ට් කරා දැන් අපි යන ගමන් ඉන්නේ දැන් නම් එළිය දැන් පොඩ්ඩක් ක්ලවුඩි ගතියක් තියෙන්නේ වයිබ් එක ලස්සනයි වයිබ් එක මාරම ලස්සනයි මේක ඔයාලට වීඩියෝ වලින් අනිවාර්යෙන් ඒක දාන්න එතකොට ඒත් එක්කම අපිට දැන් ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා මේ වීඩියෝ එකේ අපි දැන් ගමනට තව මහලොකු දුරක් නෑ හැබැයි නේද තව කිලෝමීටර් 20ක් දෙමු. ඔව් 24ක් 24ක් වගේ තමයි තියෙන්නේ ඉතින් අපි බලමු කොහොමද අපිට ඉස්සරහට හම්බෙන චැලෙන්ජ් ඒවා කොහොමද අපි කරගන්නේ බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා එහෙනම් guys දැන් අපි ජෙට්ලින් වල කන්දේ පාමුල වගේ නේ ඉන්නේ. ඔව් දැන් නම් ඉන්නේ පල්ලෙහා තව අපිට යන්න තියෙන උඩට
ඔයාලට දැන් පේන හැටි වටේ ඔයාලට මෙතන පේන ඇති මේ මීදුම තනිකරන හිම වැටෙනවා වගේ දැන් නිකන් එළිය සීතලයි පින්නක් වගේ ලාවට යනවා එළිය සීතලයි අපි බලමු උඩට ගිහිල්ලා මෙතනින් පස්සේ මේ වටපිටාවේ ෆොටේජ් ටිකක් දාන්නම්. මාරම ලස්සනයි මෙතන ඇත්තටම ලස්සනයි සහ ක්ලියර් හැමදේම මාර විදියට ක්ලියර් ක්ලීන් ඒකයි මේ අනික මේ මීදුම එහෙම එනවා යනවා වෙලාවකට මාරම ලස්සනයි වාහන එන කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මීදුමේ මේ හැබැයි අපිට තාම එච්චර ලොකුට බලපෑමක් නැහැ පොඩි බලපෑමක් උනේ. ඒක කියලා ඇතුලේ මේ බලපෑම උනේ. ඒකින්ද කේස් එකක් නැහැ මේ හරි එහෙම අපි ඉස්සරහට යමුනේ ඔව් අපි ඉස්සරහට ගිහිල්ලා අපි වීඩියෝ ටික දාන්නම් එහෙනම් ඔන්න ගයිස් අපි දැන් දෙන්නේ ඔයාලට නම් ඔයාලට ඇහෙනවත් ඇති සද්දේ දැස්සේ අපිට පොඩි මිස්ටේක් එකක් වුණා කේබල් කාවලට ඉන්ට්‍රස් වෙලා නේද එන්ට්‍රන්ස් වෙන දැන පොඩි මිස්ටේක් එකක් වෙලා අපි ආව ගෙට්ලින් වල හොටල් සයිඩ් එකටම දැන් අපි ආපහු පල්ලෙහාට යනකම් ඉන්නේ මෙතන වහිනවා මාර විදියට වහිනවායි මීදුමයි එක හරියට වාහනයක් ඩ්‍රයිව් කරගන්න ඔයාලට වීඩියෝ දාන්නම් ඉස්සරහා තියෙන වාහනේ බලා ගන්න හරි අමාරුයි. ඔව් අපි දැන් ආපහු පල්ලෙහාට යන ගමන් ඉන්නේ මාරු මැස්සක් තියෙන්නේ මේ වාහනේ එලව ගන්නත් අමාරුයි වයිපර් වලටත් මේ පොඩ අමාරු සීන් එකක් තියෙන්නේ. දැස්සේ බලමු කේබල් කාවල තමයි යන්නේ. ඔව් කේබල් කාවලවත් යන්නේ කියලා බැලුවේ මොකද අපිට එළියට බහැලා කරනවාට ටික කරගන්න අමාරුයි ඇත්තටම. මාරම වැස්සේ ඉඳලා. ඔව් ඔයාලට අපි මේ වීඩියෝ ෆුටේජ් ටික දාන්නම් බලමු ඉස්සරහට යනකම් ඔන්න ගයිස් දැන් අපි ආවා මේ ජෙට්ලින් වල තියෙන හැමෝම සාමාන්‍ය ටුවර් එකක් වගේ ඉද්දි අර එන ටෙම්පල් එකක් තියෙනවා මේකට නේද මේ ටෙම්පල් එකේ ඉන්නේ අතුලට ආවා දැන් මේ වාහනේ පිටින් දාගත්තා දාගෙන මේන ටිකට තෙමුණා හොඳටම මාරු විදිහට වහිනවා අපි කුඩ දෙකක් ගෙනල්ලා දෙන්න කුඩ දෙක ගෑවිල්ලත් මාරු විදිහට අපිට තෙමුණා මෙතන වීඩියෝ කරන්න නම් මේ වෙලාවේ බැරි ඔව් මෙතන මාර විදිහට වහිනවා ඔයාලට පේනවා මේ වැස්ස මාරම් විදිහට කියන්නේ වීදුමයි ගැස්සයි අද ආපු ටයිම් එක ඇත්තටම වැරදි නේද මේක අපි ආවේ එහෙනම් ගයිස් අපි දැන් try කරනවා අපි දැන් කේබල් කාවලත් යන try කරනවා පල්ලෙහාට ගිහිල්ලා මෙතන පන්සලේ නම් මහා ලොකු වීඩියෝ එකක් ගන්න අමාරුයි අපිට මොකද මේ වැස්සත් එක මුකුත්ම කරන්න බෑ මේක තනිකරම ඕපන් එකේ තියෙන පන්සලක් අපිට වර්ක් කරන්න තිබ්බත් ඕපන් එකේ තමයි ඒකත් උඩට නෑ කොහෙවත් කවර් වෙන්නේ නෑ නෝමල්ම තියෙන්නේ ඒකේ ඉන්න මාරු විදිහට තේනවා අපි දැන් මෙතන නම් වීඩියෝ එකක් අමාරු මුලකත් එක්ක උඩයක්වත් මේවා කරගෙන යන්න බෑ අපිට ඉතින් අපි බලමු මේ කේබල් කාස් වලට ගිහින් අපි එතනින් උඩට ආවොත් අපි අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික දාන්නම් දැන් එහෙනම් ගයිස් අපි ඉස්සරහට හම්බෙමු අපි පුළුවන් තරම් මෙතන ෆොටේජස් වීඩියෝස් ටික දාන්න try කරන්න ඒක ඔය පුළුවන් තරමක් දාමු නේ අපි පුළුවන් තරමක් try කරලා ඔයාලට පෙන්නන්න නැත්තම් sorry guys අතරම අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා try ගයිස් දැන් නම් අපි වෙහිකල් එකට ආවා මායි ශෂි තමයි ටෙම්පල් එක ඇතුළට ගියේ මේගොල්ලෝ ටික දාලා ගියේ වාහනේ ඇතුලේ බැන බැන ඉන්න ඇති මෙච්චර වෙලා අපි ආවා ඇවිල්ලා කොෆියක් ගෙනත් දුන්නා කට්ටියට මම හනි ලෙමන් එකක් ගත්තා අනිත් කට්ටිය ඔක්කොම කොෆි මේක ගහන්නේ
මං කිරි ජාති බොන්නේ නැහැ පොඩ්ඩක් ශීරපායි ඇත්තලා ඉන්නේ. ශීරපායි ඇත්තලා. එහෙනම් guys අපි දැන් ඉස්සරහට යන ගමන් හම්බෙමු. මෙතන මුකුත්ම අපි plan කරපු දෙයක් කරන්න බෑ. මේ වැස්සයි මීදුමයි හැමදේම එක්ක නාටුවක් මැද වාහනයක ඉන්නවා වගේ සින්නක් තියෙන මේ වෙලාවට. ඔව්. අපි එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වෙන්නේ කියලා. ඔන්න ගයිස් දැන් අපි ටෙම්පල් එකෙන් ආවා මෙතන කේබල් කා තියෙන තැනට පාකින් ඒරියා එකේ ඉන්න අපි වාහනේ දැන් පාක් කරා. අපි දැන් යන්න හදන්නේ කේබල් කාස් වලට. විදේගේ හැටියට නම් මේ ලොකු view එකක් ගන්න බැරි අපි පොඩ්ඩක් හිතමු වැස්ස නැතිලා ෂේප් වෙයි කියලා. මේ මොනේ ගම අපි යනවා අපි ප්‍රොජෙක්ට් එකට. තාම එක අභිරහසක් එතෙන්ට ගිහින් කියන්න. ඒකත් අභිරහසක් තමයි. අපි එහෙනම් දැන් හරිම සීතලයි ගයිස්. කතා කරගන්නත් බෑ. අපි එහෙනම් කේබල් කා තියෙන තැනට ගිහිල්ලා හම්බෙමු නේද? අපි ආවා සෙල්ෆ් ටිකට් ගන්න. අපි කියන්නේ අපේ ෆිසිකල් ටිකට් ගන්න කවුන්ටර් එකට යද්දී කිව්ව අපේ සෙල්ෆ් ටිකට් බයි කරන්න කියලා. අපි දැන් ආවා සෙල්ෆ් ටිකට් ගන්න මැෂින් එක ගාවට. අපි දැන් බයි කරන්න හදන්නේ ස්ටෑන්ඩඩ් ටිකට් වල පහක් තමයි ගන්න යන්නේ. ස්ටෑන්ඩඩ් $1 කියලා මේකේ ඉන්නේ අපි රිටර්න් ටිකට්ස් උත් එක්ක ගන්නේ. පොඩ්ඩක් එන්නකො අපි ඒගොල්ලන්ට පෙන්නමු මේක. මේ මෙන්න මේක තමයි අපි ගන්නෙ. මේ එක ටිකට් එකක් 19ක් වෙනවා. අපි ටිකට්ස් පහක් ගන්නවා. මොකද අපිට 5 දෙනෙක් ඉන්නවා. අපි බලමු මේ කොහොමද ගන්න පුළුවන් කියලා. credit card and e-wallet payment is available. ඒ කියන්නේ cash මෙතන කරන්න බෑ. card payments only. ඔන්න අපිට QR එකක් දෙන්න හදන්නේ. ඒක ගත්තේ නෑ. අපි ආයෙ පෙන්නන්න කියලා බැලුවේ. හරි ඩිටෙක්ට් කරගත්තා. මෙන්න ගෙව්වා 95ක්. පොඩි මේ කවුලුවක් තියෙනවා. එතනින් තමයි ටිකට් එක එන්නේ. අපි ඉන්වොයිස් එකකුත් අරන් පෙන්නන්න. හරි. ඉන්වොයිස් 5ක් ආවද? හරිනේ. හරි. කට්ටිය ඔන්න අපි ටිකට්ස් ගත්තා. මෙන්න අපේ ටිකට් පහ. අපි යමු කොහොමද යන්නේ කියලා බලන්න. Guys, we are gonna fly now. ඇත්තටම මේ අමුතුම අත්දැකීමක් ලංකාවේ ගන්න බැරි වෙච්ච එකක්. පොඩ්ඩක් නිකන් පියාඹනවා වගේ ෆීලිං එකක් තියෙනවා නේ. පොඩි ෆ්ලයින් ෆීලිං එකක් තියෙනවා. මානව ලස්සනයි ඒක. යන්න පටන් ගත්ත විතර ඇත්තටම මේ අමුතු ෆීලිං එකක් තියෙන්නේ නේ උඩින් යද්දි. මේ යද්දි ටිකක් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා ගැස් වෙනවා. ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. ඒක ෆ්ලයිට් වල ආපු එකක් නෙමෙයි. ෆ්ලයිට් වල එන්න තියෙන ෆීලිං එකක් නෙමෙයි. මේක වෙනම එකක් තියෙන්නේ. හැබැයි යන පාර හොඳට ලස්සනට පේනවා. වටේ මීදුම තිබ්බට අපිට ලස්සන පාර පේනවා. අපි කට්ටියට පෙන්නමු. ඔව්. අපි එහෙනම් ජෙට්ලා අපි මේකේ වීඩියෝස් වලින් මේකේ කේබල් කාර් එකේ එන්ඩ් එකෙන් අපි හම්බෙලා කතා කරමු. එතකන් ඔයාලා යන රෝඩ් එකේ ලස්සන බලන්න. ලස්සන ඔයගොල්ලෝ ලස්සන බලන්න. එක්කම යන්න. ඔන්න ගයිස් පළවෙනි කේබල් කා අත්දැකීම කොයි ලෙසද දෙමු. මේක වෙනම ෆීලිං නැන්නේ.
සුපිරියක් තමයි මේක ඇත්තටම මරු මේ මැලේසියාවේ ඉන්න කට්ටිය විතරයි මේක දන්නේ නේද? මැලේසියාවට එන්න ඕනේ මේ අත්දැකීම ගන්න නම්. මේ මීදුම මැද්දෙන් කේබල් කාර් එකක් යද්දි මාර ෆීලිං එකක් තියෙනවා. ෆීලිං එකකට වඩා පොඩ්ඩක් වැඩිපුර බයත් කරනවා මේක හෙල්ලෙනවා මාර විදියට. උඹකට ඇත්තට අපි අන්බැලන්ස් කියලා වෙන එකක් නෑ අපි මේකට කොහොමද ක්‍රොස් වින්ඩ්ස් උත් වෙනවා. මේ හුලං එද්දි මේක පොඩ්ඩක් එහෙට මෙහෙට හෙල්ලෙන ගතියකුත් තියෙනවා. මේක දැන් එලවුන්ස් එකක් යනවා 6000 ෆීට් වලින් මේක වැටුනොත් මොන හරි සෝරි තමා මේ අඩි 6000 කුඩින් ඔව් අඩි 6000 කුඩින් කියලා කියන්නේ අපි එහෙමනම් වැටෙන්නේ නැහැ මං හිතන්නේ මේවා ගොඩක් සේෆ්ටි නැත්තම් මේ දැන් ඔන් කරන්නේ නැහැ නේ මෙච්චර මේ උලන් තියනවා කියලා දැනගෙන මැලේසියාවේ ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය ඇවිල්ලාදී ඔව් ඊළඟ කට්ටිය අනිවාර්යෙන් එන්න ඕනේ මැලේසියාව වලට ඉන්න බලන් ඉන්න කට්ටියත් අනිවාර්යෙන් එන්න ඕනේ මෙතෙන්ට අපිත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න මේක කලින් කියන්නේ මෙහි ආපු ගමන් අපිට එන්න තිබ්බා ඒත් අපි අපේම වාහනයක් අරන් වෙනම අපේම විදිහකට එන්න නැත්නම් අපිට ග්‍රැබ් බෑග් දාගෙන අර මේ එන්න තිබ්බා නෝමලි. ඔව් අපිට කාර් එකක් රෙන්ට් කරලා හරි මොකක් හරි කරලා එන්න තිබ්බා. මේ ඒත් අපේම වාහනයක් ගන්නකම් අපි හිටියේ මේ වගේ මොකද අපිට ඒක වෙනම ෆීලිං නෑනේ අපිට ඕන තැනට ගිහිල්ලා රස්තියක් වෙන්නේ නෑනේ අපිට අපිට ඕන විදිහට ඒක කරගත්තා. ඒක අපි මේක ඇත්තටම ට්‍රිප් එකක් වගේ ආවේ. ඉතින් අත්දැකීම නම් මාරම ආය වෙලාවක ඉන්න ඕනේ මේ යන්න වචන නෑ මාරම ලස්සනයි. view එක හොඳට තියෙන වෙලාවක ආය වෙලාවක ඉන්න ඕනේ මොකද මේක වෙනම ෆීලිං එකක් view එක තියෙන වෙලාව වෙනම ෆීලිං එකක් තියෙනවා. ඇත්ත. එහෙනම් අපි ජෙට්ලින් අයිලන්ඩ් වලට ගිහින් හම්බෙමු. ඔන්න guys අර අඩි 6000 කියපු තැනිනුත් ආයෙත් උඩට අපි ආවා. දැන් අපි මේ ඉන්නේ උඩම හරිය. මේක තමයි උඩම හරිය. දැන් ආයේ පල්ලට ආවා යන්නේ. පල්ලේ ලොකුවට කිසිම දෙයක් පේන්න ළඟට එන කේබල් කාර් එක විතරයි පේන්නේ. ඒ තරමට වීදුමයි හුලගයි. මේක ඇත්තට හිතා ගන්න බැරි මේ පොඩි පූරකින් වගේ එල්ලීලා මේ කොහොමද යන්නේ? හරියටම රෝලර් කෝස්ටර් අත්දැකීමක් තියෙන්නේ මේකේ. මේ අර හුලකට මේක එහෙට මෙහෙට පැද්දෙනවා. අපේ කට්ටිය පොඩ්ඩක් බය වෙලා ඉන්නේ නැහැ. ඔව් ඉතින් වැටුණොත් අය වඩනවා. ඔය සත්‍ය එහෙමයි මම හිතන්නේ වීඩියෝ එකට. ඔයාලා වටේ නම් යද්දිම යට කානිවල් එකක් යනවා. ඔව් යට කානිවල් එකක් තියෙනවා. අන්න පිටිපස්සෙන් මේ කේබල් කාස් එකක් යනවා. මම හිතන්නේ අපි දැන් টොප් එකට ආවා. දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ සමහර විට යන්නේ ඩිස්නි වර්ල්ඩ් එක උඩින් වෙන්න ඕනේ. ඉස්සරහා මේ අපිට ලයිට් එලි වගේ පේනවා. මම හිතන්නේ එතන ස්ටොප් එකක් තියෙනවා. අපි බලමු මොකක්ද ඉස්සරහා තියෙන්නේ කියලා අපේ වීඩියෝ එකේ ගේන්න අල්ලන් ඉන්න බෑ. අතත් විතර මේක පැද්දෙන පැද්දෙල්ල. අතේ හැමදාම ඉරිකඩ දාලා තියෙන්නේ. සීතල නෙමෙයි. සීතල නෙමෙයි. සීතල නෙමෙයි මාරම රස්ටි ඒකයි. දැන් අපි කේබල් කාස් වලින් එළියට ආවා. ඇවිල්ලා ඉවරලා අපි දැන් ආවේ මෙතන තියෙන මෝල් එකට මෙතන ප්ලේ කරන්න මේක වෙනම වර්ල්ඩ් එකක් මෙතන. මෙතන තියෙනවා ප්ලේ කරන්න සෑහෙන ගේම්ස්. එතකොට බා එකක් තියෙනවා මේ සයිඩ් එකේ. එතකොට ෆුඩ් ක්ලොත්ස් අයිටම් හැමදේම මෙතන තියෙනවා shopping mall එකක් මේක. ඉතින් කොහොමද දන්න? මේ එක්ස්පීරියන්ස් එක නම් කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ කියන්නේ වෙන රටකට ඇවිල්ලා ගන්න පුළුවන් හොඳම එක්ස්පීරියන්ස් එක අද වෙන්නේ නැති අපි ගන්න ඇත්තේ. ඔව් ඇත්තටම මාර එක්ස්පීරියන්ස් එකක් ගත්තේ මේ දවස්. අපි කාලෙකට අරන් නැති එකක්. අපි මැලේසියා ඇවිල්ලා ගොඩක් තැන් වල ඇවිද්දා ගොඩක් තැන් බලන්න ගියා. ඒත් ඒ හැම දෙයකටම වඩා මේ තැන මාර විදිහටම කියන්නේ හිතට ෆීල් වුණ තැනක්. මේක ලස්සන දැන් වින්ටර් සීසන් එකට ලෑස්ති කරලා තියෙන විදියයි හැමදේමත් එක්ක බලද්දී මාරම සතුටක් දැනෙනවා. ඇත්තටම මේ අපි මේ වගේ තැනකට ආපු එක ගැන. දැන් අපි හිතාගෙන ඉන්නේ මෙතන වල්ලයට ගිහින් ගේම්ස් ප්ලේ කරලා පොඩ්ඩක් එන්ජොයි කරන්න ආපු ගමනේත් එක්ක. මොකද අපිට රෑ තියෙනවා වෙනම පොඩි වැඩක් ඉස්සරහට දැනගන්න ලැබෙයි. සමහර විට part 2 එකක් වෙයි. ඔව් සමහර විට ඒක අපි part 2 එකක් වෙයි මේ වීඩියෝ එක. ඔයාලට එහෙනම් ඉතින් අපි වීඩියෝ ෆොටේජ් වලින් ඔයාලට මේ ටික අපි ගේන්න.
ඉතින් සල්ලි දීලා විදවන්න යන්නේ මම යන්නේක පෙන්නන්නම් මේගොල්ලෝ මුන් ඔක්කොම යනවා මේ මං කට්ටියට පෙන්නන්න පුළුවන් වුණොත් පෙන්නන්න ඒක එච්චර ස්පීඩ් මේ නගින එක පෙන්නන්නම් මුන් බහින විදිය මම පෙන්නන්න මේ අපි බලමු මොකද ආදල්ලක් දෙන්න යන්නේ කට්ටිය ගියා අතන මම වීඩියෝ එකක් දාන්න ඒගොල්ලෝ නගින්න හදන්නේ මම කතා කරේ එහෙමවත් දන්නේ නැහැ මම ඉන්න නගින්න හදන්නේ ඒගොල්ලෝ මම වීඩියෝ එකක් දාන්න රවුම යනවා මම මේ එක්සිට් එක ගාවට ගිහින් බලන්න හදන්නේ මොකද කට්ටිය කියන්නේ මේ කොහොමද කට්ටියගේ එක්ස්පීරියන්ස් කියලා මේ අපි බලමු මොකද වෙන්නේ කියලා අපේ කට්ටිය ආවා මොකද තත්තේ හරිද වමනේ එහෙම ගියාද කීපාරක් වමනේ ගියාද මං කීවා කට්ටියට සල්ලි ගෙවලා මේ විඳවන්න යන්න කියලා. ඕමින් කට්ටිය ඕමින් තනා කොහෙද යන්නේ? මේ කට්ටිය රවුම ගිහිල්ලා ආවේ. මොකද සසි මොකද සත්තේ? මාරු සුපිරි. මොකද? සුපිරි. සුපිරිය. කරගන්නේ නැහැ. පොඩි අවුරුද්දකින් බෙල්ල රිදෙනවා. වාගේ මොකද? අතුරු ආපාද? අතුරු ආපාදයක් නෑ. මොකද මේ එක්ස්පීරියන්ස් එක? මාරු එක්ස්පීරියන්ස් එක මාරු ගිහිල්ලා බලන්න එක පාරක්. මාරු මාතේ. ඔන්න ගයිස් දැන් අපි මේ ගෙට්ලින් අයිලන්ඩ් වල තියෙන view point එකට ඉන්නවා. ඔයාලට පිටිපස්සෙන් පේනවා. ඔයාලට footages and videos දාන්නම්. පිටිපස්සෙන් Disney World එක පේනවා. අපි මෙතන දැන් view point එකේ ඉන්නේ. අපි දැන් vibe එක කිව්වොත් එහෙම New Zealand Australia vibe එකක් තියෙන්නේ. ඔයාලට පේනවාද වීඩියෝ එකේදීම මේ යන්නේ වහිනවා වගේ මීදුම යන්නේ. ඊට මීදුම හොඳට යනවා. හොඳ හුලඟකුත් එනවා. මේ හුලගත් එක්ක මීදුම ඇඟටත් අදිනවා. මාරු චිල් මෙතන. මාර චිල්. මාරම ලස්සනයි. මාරමදී. මේකත් සුපිරි කියලා කියන්න වචන නැහැ. අනිවාර්යෙන් ඔයාලා ඒ කියන්නේ ඇවිල්ලා නැත්තම් එන්න අපි දැන් කාලා කරලා කොන්ට්‍රැක්ට් එක ඉවර කරලා දැන් අපි යන්න හදන්නේ. අපි ආය යන්න ඕනේ ඔයාලට මේ පේන කේබල් කාස් වලින් තමයි පල්ලෙට යන්න ඕනේ. මොකද අපි කායක පාක් කරේ පල්ලෙන්. කායක අරගෙන අපි ආයේ ඊළඟ වැඩේට යන්න හදන්නේ. අපිට තව වැඩක් තියෙනවා. අපිත් තාම ඉවර නෑ. තව වෙලාව තියෙනවා අපිට. ඔයාලට තව කියන්න දෙයක් තියෙනවා. සමහර විට මේ part 2 එකටයි මේ වීඩියෝ එක. ඔව් මොකද දිග වැඩි දැනටත්. දැනටත් වීඩියෝ එක ගොඩක් දිග වැඩි. අපි දැන් කල්පනා කර ඉන්නේ කොහොමද මේ වීඩියෝ එක මෙහා තමයි අපි එඩිටර්. කලින් වීඩියෝ එකක කීවා වගේ මේ වීඩියෝ එකේ අපි කලින් කීවා. part 2 එකකට වැටේ ගොඩක් දුරට. මොකද වෙන්නේ? ඒත් එකම තමයි දැන් අපිට තියෙන්නේ අපේ අමිත් අයියට මේ ෆීලිංග්ස් එක මොකද හිතෙන්නේ කියලා අහන්න. අපිට මොකද හිතෙන්නේ? මේ අපි දවසම කතා කරේ නෑ අපිත් එක්ක. ඔයාලට කතා කරේ නෑ. අමිත් අය ගන්න මයික් එක. අමිත් අය ගන්න මයික් එක කතා කරන්න. ඇත්තටම මේ ෆීලිං එක මරු ඈ. සුපිරි. ඔව් ඇතරම ජීවිතය විඳිනවා කියන්නේ සාමාන්‍ය අර හැමදේම කඩා කප්පල් කරගෙන අපි මේ ජීවිතය විඳිනවා නෙමෙයි. මේ අපේ වැඩත් එක්ක අපි හැමදේම බැලන්ස් කරගෙන කරන වැඩක් මේ දේ. අපි එකම දෙයකට හිර වෙලා ඒ වැඩේ කරන කට්ටිය මෙතන කවුරුත් එහෙම දෙයක් කරන්නේ නැහැ. අපි කැම්පස් වල වැඩයි, අපි ඉගෙන ගන්න වැඩයි, ජොබ් වල වැඩයි. එතකොට වීඩියෝස් වලට ඇවිදින සාමාන්‍ය ජීවිතේ අර එක්ක ජොබ් එකට නැත්තම් සල්ලි පස්සේ එහෙම හිර වෙලක් නැහැ. අපි අලුත් රටකට මේ ඇවිල්ලා ඉන්නේ මැලේසියාවට.
ඒ රටේ විඳින්න පුළුවන් දේවල් විඳලා අපි ඒ දේවල් හැම පැත්තෙම බැලන්ස් කරගෙන යනවා. නැත්නම් සමහර කට්ටිය කියයි අපි ඇවිදිනවා විතරයි හැමතැනම ඇවිදිනවා මුකුත් කරන්නේ නැහැ කියලා කට්ටිය දන්නේ නැහැ. අපි පෙන්නන්නේ අපි ඇවිදින ටික විතරයි. නැත්නම් සමහර අය කියයි ගෙදර සල්ලි වලින් ඉන්නවා ඒව එහෙම නෑ මේවා අපි ජොබ් එකක් කරනවා කැම්පස් යනවා ඒ ජොබ් එකට ගියපු බ්ලොග් එකකුත් තියෙනවා. ඔව් ඔයාලට අපි බලමු නැති කට්ටිය ඉන්නවනම් ගිහලා බලන්න අපි කලින් දැම්මා ඒක. ඔව් එතකොට ඔයාලට කියන්න තියෙන්නේ සාමාන්‍ය මැලේසියාව වගේ රටකට මැලේසියාව සිංගප්පූරු වගේ රටකට ඉගෙන ගන්න ළමෙක් ආවොත් සාමාන්‍ය එහෙ සෙටල් වෙන්න බලන්නේ නැහැ කවුරුත් ඇත්තටම අනිවාර්යෙන් මෙහෙන් ඉගෙනගෙන යුරෝප් කන්ට්‍රි එකට යන්න try කරන්න තමයි ඕනම කෙනෙක් ඉන්නේ මෙහෙට ඒ වගේ අනිවාර්යෙන් හොඳ කන්ට්‍රි එකකට යන්න try කරන යුනිවර්සිටි එකෙන් පස්සේ යන්න තමයි හැමෝම හිතාගෙන ඉන්නේ එතකොට ඇත්තටම දැන් සාමාන්‍ය අපි ඔය දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඔය ජපානයේ කොරියාව ඒ වගේ කියන්නේ අර ඒ වගේ රටකට ගිහිල්ලා එකම තැන හිර වෙනවට වඩා වගේ රටවල් වලටත් අනිවාර්යෙන් එන්න ඇවිල්ලා ඔයාලගේ මේ ගන්නේ කතාව මැලේසියාව කියපුවාම ලංකාවේ ගොඩක් කට්ටිය දන්නේ වැඩි විත් දැනගත්තේ නැහැ. වැඩි ගණන් ගන්න එකකුත් නැහැ මැලේසියාව ගණන් ගන්න එකකුත් නැහැ. සිංගප්පූව දන්නවා සිංගප්පූව දන්නවා සිංගප්පූව වගේම තමයි මැලේසියා සිංගප්පූව වලට වැඩි ලේසි මෙහි ඉන්න ලිවිං කොස්ට් අඩුයි. ඒවත් එක්ක තමයි අපි මැලේසියා තෝරගත්තේ. දැන් එන්න ඉන්න කට්ටියට මොකක් හරි දෙයක් ගන්න තමයි අපි දැන් වීඩියෝස් ගොඩක් දුරට දාන්නේ මේ මොකද ලංකාවේ කොල්ල කිල්ල ඔක්කොම බලාගෙන ඉන්නේ ගොඩ යන්න අපි එන විදිහත් ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. ඔව් අපි මේ දේවල් ඉස්සරහට මොකද අපි මැලේසියාවට එද්දී අපි බ්ලොග්ස් එව්වා YouTube එකේ හැම අපි YouTube එකේ පීරලා වගේ එව්වා මේ මැලේසියා බ්ලොග්ස් මැලේසියාවේ කොහෙද තියෙන්නේ කියන්නේ අපි අතර මෙහෙද්දී යන්න තැනක්වත් අතරම දන්නේ නැති විදිහට ආවේ. මැලේසියාවේ මොනවද කියලාවත් දන්නේ නැතුව ආවේ. අඩුම යාළුවෙක්වත් නැතුව ආවේ. අඳුරන කෙනෙක්ගේ මාර්ගෙන්වත් මුකුත් කරගන්න කියන අඳුරන කෙනෙක්වත් අපි මැලේසියාවට එද්දී අපිට හිටියේ නෑ. ඊට පස්සේ අපිට කට්ටිය සෙට් වුණා. ඉතින් අපි තමයි පළවෙනියට මේක පටන් ගත්තේ. දැන් අපි කරගෙන යනවා. සිංගල් බ්ලොග්ස් කරලා කෙනෙක් හිටියා ඒගොල්ලන්ට එක්ස්පෙක්ට් එක දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒගොල්ලෝ කවුද channel එක? channel එකේ නම මතක නැහැ අපි කොහෙන් හරි දාමු නේද? අපි ඒක හොයලා බලලා දාන්න. සාමාන්‍ය මෙහෙම groups එකක් වගේ පටන් ගත්තේ අපි වෙන්න ඕනේ මැලේසියාවේ පළවෙනි. මේක තමයි මැලේසියාවේ පළවෙනි content එක අපි හොයලා බැලුවා. සාක්ෂි එක්ක අපි කියන්නේ evidence එක්ක. ඉතින් ඒත් මේ ගමනේදී අපි තනියම පටන් ගත්ත ගමනේදී දැන් අපිට මැලේසියාවේ හතර වටේ ඉන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අපිට මේ ඇවිල්ලා පොඩි කාලෙට අපිට ගොඩක් කට්ටිය හම්බුණා. ඔක්කොම සපෝට් වගේ. හැමෝටම thank you. අපේ බ්ලොග්ස් බලලා ෆීඩ්බැක් දුන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට thank you. ඔව් අපි මේක කරන්නේ මහලු එක ලොකු එෆර්ට් එකක් දීලා නෙමෙයි එෆර්ට් එකක් දීලා නෙමෙයි කරන්නේ මේක අපි යන එන තැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක පමණයි අපි කරන්නේ මොකද අපි එක්ස්පීරියන්ස් එකක් තව ලංකාවේ මෙහෙට එන්ඩින් එකට සබ් එකක් දෙන්න එතකොට ඒගොල්ලොන්ට කොහොමද මේක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ කොහොමද ජොබ් එකක් කරන්න ඕනේ පාර්ට් ටයිම් එකක් කරලා කොහොමද කැම්පස් එක බැලන්ස් කරගන්නේ ඒ හැමදේමත් එක්ක ඔයාලා අපිත් එක්ක ඉස්සරහටත් දිගටම ඉන්න thank you ඔයගොල්ලොන්ගේ හෙල්ප් එකට අපිට මාර විදියට කමෙන්ට්ස් එහෙම ආවනේ කමෙන්ට්ස් එනවා views උත් තියෙනවා හොඳට දැන් අපිට දැන් මැලේසියාවේ අපි ගොඩක් කට්ටිය කතා කරනවා දැනටම බ්ලොග්ස් කරන්න පටන් ගත්තට පස්සේ අපිට ගොඩක් කට්ටිය කතා කරනවා මෙහෙම කරනවා අපි දන්නේ නැති කට්ටියත් අපිව අඳුරනවා මොකද මෙහෙ සාමාන්‍ය මේ වගේ රටක් හැංගිලා තිබ්බ රටක් එකපාරම අපි ඒ වගේ දේවල් පටන් ගත්ත නිසා ගොඩක් කට්ටිය කවුරුත් වරදක් කිව්වේ නැහැ මෙහෙ ඉන්න කට්ටිය හැමෝම හොඳ කිව්වේ ඔක්කොම සපෝට් එකකට කතා කරපු කට්ටිය ඉන්නේ එහෙනම් අපි ඉස්සරහට යන ගමන් හම්බෙමු තව අපිට කේබල් කාර් එකකින් ගිහලා අපි කාර් එක ගාවට ගිහින් වීඩියෝ එකක් දාන්න කේබල් කාර් එකේ යන ගමන් අපි වීඩියෝස් ටිකක් දාන්න හොඳ ආතල්ලයක් තියෙයි මට හිතෙනවා මොකද හොඳ හුලගකුත් එක්ක හොඳ මිස්ටේක් එකකුත් වෙනවා හුලගත් එක්කම ඔව් දැන් පොඩ්ඩක් රත් වුණාම මේ කතා කරන්න දැන් නම් ඇත්තටම කතා කරන්න ඕනේ දැන් කරන්න ආරුයි මේ එමුණොත් අපි ඉවර කරමු දැන් ඉවරයි දැන් අපිට තියෙන්නේ කාර් එකේ අපිට යන්න තියෙනවා ඉස්සරහට වැඩේ තව යන ගමන් කියන්නම් අපි යන ගමන් කියන්නම් මොකද්ද ප්‍රොජෙක්ට් එක කියලා අපි මොකද්ද ප්‍රොජෙක්ට් එක කියලා ඒක පොඩ්ඩක් භයානක ප්‍රොජෙක්ට් එකක් මේ වෙලාවේ කරන්න යන පිස්සු වැඩක් තනිකරම
සීතලේ ජැකට් එකක් වත්න මුන් මතක් කරේ වත්න මට ජැකට් එකක් වත් දෙන්න. අපි නම් කිව්වා මෙයාට. මෙයා දැන් මරිසි දාන්නේ. අපි මෙයාට කිව්වා. ඇතරම මට ඇහුන්නේ නැහැ ඒක. අපි අමිත් අයියලා එහෙම ඇවිල්ලා හිටියට ජැකට් ගෙනාලා නිකමට කෝල් එකක් දීලා කිව්වේ නෑ දනා මොකද ජැකට් එකක් ගන්න. ජේටි නයිලන්ඩ් යනවා කියන්නේ මට තේරෙන්නේ ජේටියක් කරන් යන්න ඕන කියලා. මේක අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා අපි දන්නේ මෙච්චර සීතලයි කියලා. මොකද කේල් වලට මෙච්චර සීතලයි කියලා අපි දන්නේ නැහැ. එහෙනම් guys අපේ ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ ඊළඟට ආවා පාපාකේකට ජෙට්ලයින් ගමන ඔක්කොම දැන් කවර් කරගෙන ගොඩක් දුරට කවර් කරා. අපි ඊළඟ ප්‍රොජෙක්ට් එක තමයි දැන් තියෙන්නේ. ඒක ඊළඟ vlog එකකින්. මේක දැන් පිස්සු වැඩක් අපි කරන්න යන්නේ. දැන් අපි යන්නේ ගෝස්ට් හොටෙල් එකකට. මැලේසියාවල ජෙන්ටින් අයිලන්ඩ් වල තියෙන ගෝස්ට් හොටෙල් එකකට අපි යන්න හදන්නේ. හැබැයි මේක කරන්නේ ලංකාවේ පළවෙනි වතාවට අපි. මේක ලංකාව අපි මේක හොයාගත්තේ යුරෝපියන් බ්ලොගර්ස්ලා එතකොට ෆොරින් බ්ලොගර්ස්ලා වගේම තමයි ගොඩක් මේකේ කමෙන්ට් කරලා ගේන්නේ. මේකට ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් කරලා මේකේ ඒගොල්ලෝ කියන විදිහට මේකේ එක සිද්ධි තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ වර්නින්නයක් දෙන්න යන්න එපා, ගිහින් එපා, රැට යන්න එපා. ඇත්තටම කිව්වොත් තියෙනවා, මෙහෙම කේස් වෙනවා. ඇත්තටම කිව්වොත් ලයිව් ගෝස්ට් ඉවෙන්ට්ස් තියෙනවා කියලා කියන්නේ. අපි බලමු. දැන් අපි බලන්න යන්නේ ඇත්තටම ඉන්නවද නැද්ද කියලා. අපි දැන් යන ගමන් අපි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අම්බර හොටෙල් එකට. මේක ඔයාලා සර්ච් කරලා බැලුවොත් පේනවා මේක මැලේසියාවේ ගෝස්ට් හොටෙල් එකක්. එතකොට දැන් මේකේ කියන විදිහට බ්ලොගර්ස්ලා දාලා තිබ්බ විදිහට මේකේ වර්නින් කරලා තමයි තිබ්බේ මෙතෙන්ට යන්න එපා. මෙහෙම එක සීන් තියෙනවා. අරගයි මේකයි කියලා අපිට එන්න හිතුණා. අපි ආවා අපි රැ වෙනකන් හිටියේ මේ වැඩේට. අපි අතුලට ගිහිල්ලා බලමු. මේකේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ලයිට්ස් තියෙනවා, කාස් තියෙනවා. මොකද ඒක එක පැත්තක් ෆන්ක්ෂන්, අනිත් පැත්තේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අනිත් පැත්ත මේ පරණ කියන්නේ ඉස්සර කාලේ හොස්පිටල් එකක් කියලා තමයි ආරංචි තියෙන්නේ. ඔව්. අපි තාම මේ ගියේ නෑ අම්බ හොටෙල් එකට. අපි තාම මෙතෙන්ට ආව විතරයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. අපිට තාම මෙතෙන්ට යන ඇක්සස් තියෙනවද නැද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. අපි දැන් ගිහින් චෙක් කරලා බලනවා මේ දේවල්. මේ අපි අන්තිම වීඩියෝ එකේ කිව්වා අපි වෙන වැඩකට යනවා කියලා. ඒ වැඩේ තමයි මෙතන. ඔව්. මෙතන ඇත්තටම අපිට මහලුකුත් දේවල් කතා කරගන්නත් බෑ. මෙතන හුලඟයි සීතලයි මං හිතන්නේ වීඩියෝ එකත් ෂේක් වෙනවා ඇති. මට පේන විදිහට ෂේක් වෙනවා වීඩියෝ එක. මේ රෙකෝඩ් වෙන්නේ ඔව් කැමරාමන් වේවුලන අපිට පේනවා. කැමරාමන්ට පින් එක ඇදලා බයට නෙවෙයි සීතලට. එහෙනම් අපි යන්නේ. ඇත්තටම ඒ අය නෙමෙයි මේ එතන වාරම සරයි ඉල්ලක දෙන්න කට් කරනවා මෙතන ආදල් එක අනිත් ආදල් එක මෙතන තියලා අපි පස්සට යනවා වාරම එකක් තියෙන්නේ මෙතන යන්නයි ඉස්සරහට අපි යන්නේ ඉස්සරහට
පාඩ අපේ පේන ඇති මෙතන පාවිච්චි කරන්නේ ඔය එක එක සීන් ඉන්න කියලා තමයි ආරම්භ අපිට මේක ඉස්සෙල්ලා කියලා බලමු අද ගිහිල්ලා බලමු ඔයාලට සමහර වෙලට මේ කියන්නේ ගයිස් අපි ඇම්බ හොටල් එකට ආවා අපි කිව්වා සීන්ස් තියෙන හොටල් එකට ආවා ඊට පස්සේ අන්ෆෝචුනේට්ලි ඒක රිපෙයාර් කරලා තියෙනවා ගයිස් මොකද අපි අත්තත්තලව මොකද අපි දැක්කේ YouTube එකේ ගොඩක් පරණ වීඩියෝ එකක් අපි ගිහිල්ලා සිකියුරිටි ලගෙන් අහපුවාම ඒගොල්ලෝ කීවා මෙහෙමයි මේ ඒක ඒගොල්ලෝ ආයෙ හැදුවා දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ෆන්ක්ෂන් කියලා ඒක ඇත්තද බොරුවක්ද කියලා අපි දන්නේ නැහැ මොකද අපිට ඇතුළට යන්න ඇක්සස් හම්බුනේ නැහැ ඇක්සස් හම්බුනේ නැහැ කියන්නේ අපි මුලින්ම ගිහිල්ලා ඇහුවා කොහොමද මේ කාට හරි කියලා තියෙන එක හොඳයිනේ කියලා මේ ගිහිල්ලා කීවට පස්සේ තමයි ඒගොල්ලෝ කිව්වේ ඒක දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔක්කොම හදලා තියෙන්නේ කියලා ඒකත් එක්ක අපි හොටෙල් එක පිටිපස්සෙන් පේනවා ආවල් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ පිටිපස්සේ හොටල් එක තියෙනවා අපි ඔගේ පරණ ෆොටෝස් උත් ඔයාලට වීඩියෝ එක ඇතුළේම දාන්න දැන් හැම ටවර් එකේම අපිට පේනවා ලයිට් එකක් දාලා තියෙනවා ඒගොල්ලෝ කියපු කතාව ඇත්ත කියලා හිතන්නත් පුළුවන් කොහොම වුණත් ඉතින් අපි ස්ටෙප් බෑක් වෙන්න තීරණය කරා මේ වීඩියෝ එකට විතරයි ඉස්සරහින් මේ වගේ අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් ඉස්සරහට ගෙනියනවා අනිවාර්යෙන් අපි කියන අපි හිතමු දේ නවත්තන්නේ නැහැ මෙතන ලොකේෂන් එක අපිට වෙනස් කරන්න උනා ලොකේෂන් එක අදට වෙනස් කරන්න උනා ගයිස් ඇත්තටම සමා වෙන්න අපි හැමුණොත් අලුත් කියන්නේ අපි අනිවාර්යෙන් මේක එක්ස්පෙරිමන්ට් එකක් කරනවා හැමෝගෙම ආසාවක් ඔව් එහෙනම් ගයිස් අදට අපි මේ වීඩියෝ එක නවත්තනවා අනික මේ අපි වීඩියෝ එකේ කීවා කලින් පාර්ට් දෙකකට දානවා කියලා ඇත්තට මේක පාර්ට් දෙකකට දාන්න වෙන්නේ නැහැ මොකද මේ අපි මෙතන වීඩියෝ එකක් හරියට කරේ නැහැ සෝෂල් එක්ස්පෙරිමන්ට් එක තමයි වීඩියෝ කරලා දාන්න හිටියේ දැන් මේ ටයිප් එකේ හැටියට අපි ඔක්කොම එකට දාන්න තමයි හිතාගෙන ඉන්නේ හරි ගයිස් එහෙනම් අදට අපි නතර වෙනවා ජෙට්ලින් අයිලන්ඩ් වල ඉඳන් අපි ගෙල් වලට යන්නත් උනේ දැන් අපි ඉන්නේ හරියට ජෙට්ලින් වල ඉඳන් අපි යන්න හදන්නේ අපි කන්දක් උඩ ඉන්නේ මේ හරිය මාර ලස්සනයි ඇත්තටම මේ අර පැත්තේ ලස්සන හොටෙල් එකක් පේනවා ඒ වගේම සීතලයි මෙතන පොඩි නුවරඑළිය වයිබ් එකක් තියෙනවා නුවරඑළියට වඩා ලස්සනයි කියන්නේ මේ මෙහෙ දියුණුයි නුවරඑළියට වඩා ගොඩක් ලස්සනයි සීතල වැඩි නුවරඑළියට ඔව් සීතල වැඩිත් නෑ හැබැයි සීතල වැඩිත් නෑ ඔව් දෙකම සේම් මොකද දන්නවද මේ හයිට් එකත් එකම තමයි දෙකම සේම් හරි එහෙනම් අදට අපි නතර වෙනවා එහෙනම් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න මේ වගේ සමන් මැලේසියා ගැන vlogs දාගන්න ඇති කට්ටිය ඔයාලගේ යාළුවා හරියම ඉන්නවා නම් share කරලා අපිට පොඩි support එකක් දෙන්න ආයෙත් සෝරි කියන්න වෙනවා අපිට වැඩේ කරගන්න බැරි වෙච්ච එකට ඇත්තටම අපිටත් තියෙන අවුල් මේකට එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු